වගේ ට්‍රැවල් කරන්න නෙමෙයි. අද අපේ ට්‍රැවල් ෆැමිලි එකට අපි දෙන්නට අලුත් පාර්ට්නර් කෙනෙක් එකතු වෙනවා. අපි අලුත් කැම් එකක් ගත්තා. ඔව්. අපි ගත්තා DJI Osmo Pocket 4 එක. මේ ළඟදී තමයි රිලීස් වුනේ. අපි તો ඔයාලත් එක්ක මේක අන්බොක්ස් කරන්න ඕනි කියලා. බලමු මේක මොන වගේ වැඩකාරයක්ද. අපි පොඩ එළියට ආවා කියලා කියනවා. ඔව්. අරගෙන එහෙම ආවා. මේ අපි දැන් අන්බොක්ස් කරමු. මම පුදුම යොසිල්ලකින් හිටියේ මේක අන්බොක්ස් කරන්න. මොකද මේ සාමාන්‍ය මම එහෙම තියාගෙන ඉඳලා පුරුද්දක් නැහැ. ගත්ත ගම ඕපන් කරලා බලනවා. බලමු මොන වගේද කියලා. අපි ගන්න හිටියේ ඇත්තටම මේ Pocket 3 එක. ඊට පස්සේ මේ මන්ට දැනගන්න හම්බුණා ළඟදිම මේක රිලීස් වෙනවා. ඊට පස්සේ 4 එකම ගත්තා. ඉස්සෙල්ලම කියන්න ඕනේ මේකේ තියෙනවා DJI Osmo Pocket එකේ ස්ටෑන්ඩඩ් කියලා. එතකොට එන්නේ කැම් එක විතරයි. අපි ගත්තේ ක්‍රියේටර් පැක් එක. ක්‍රියේටර් කොම්බෝ කියලා තියෙනවා. එතකොට මේ අයිටම්ස් ටික ඔක්කොම හම්බ වෙනවා. අපි බලමු එකින් එක මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. වාව්. මුලින්ම තියෙනවා යාළුවගේ පවුච් එකක්. අලුත් සුවඳ. මේ වගේ පවුච් එකක් තියෙනවා අපිට කැම් එක කොහේ හරි අරන් යනවා නම් ගෙනියන්න. ඒක ලස්සනයි. මේ වගේ කොස්මැටික්ස් දාන්න නෙමෙයි. මේ වගේ පවුච් එකක්. ඒක නිකන් රෙක්සින් වගේ. ඊට පස්සේ නම් මේ වගේ ලොකු ඔක්කොම මම හිතන්නේ අයිටම්ස් ටික මේක ඇතුලේ තමයි තියෙන්නේ. ඒ ටිකක් තියෙන මේ වගේ ලොකු පවුච් එකක. අරක මං හිතන්නේ අපිට කැම් එක විතරක් කරන් යනවා නම් එහෙම ගෙනියන්න. මේක පැකින් නම් මාර ලස්සනයි කේසින් එක ආස හිතෙනවා. මේකත් මේ අර රෙක්සින් වගේ තියෙනවා පේනවා. මෙතන ඔස්මෝ කියලා ගහලා තියෙනවා බැජ් එකක්. මුලින්ම අපිට බලන්න පුළුවන් කැම් එක. එන් ඉන්න අලුත් බඩු කෑල්ල. එහෙම තමයි තියෙන්නේ. අපි යන් එකින් එකට කැම් එක තියෙනවා. මේ කැම් එකේ තියෙනවා නේ ස්පෙෂලිස් ටිකක් කම්පෙයාර් කරනවා නම් normally ඔව් තර්ඩ් එක අපි ඊට පස්සේ කරමු. ඊට පස්සේ මම පෙන්නන්නම් එයාලගේ DJI mic එකක් අපිට හම්බ වෙනවා මේ ක්‍රියේටර් box එකත් එක්ක. මේ තියෙන එයාලගේ normal තියෙන mic එකක් හම්බ වෙනවා. කැමරාවෙත් අලුත් එකේ මම හිතන්නේ ඔව් අලුත් එකේ mic 4ක් තියෙනවා. ඊට අමතරව අපිට එකක් එයාලා දෙනවා. ඊට පස්සේ mic එකට අර එන්න මම නම් දන්නේ මේකට කියන නම නම් අර උඩ බුෂ් එක වගේ ගන්න එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ යාලා දාලා තියෙන වින් ස්ක්‍රීන් එකක් කියලා. ආවනේ. මේ මෙතන තියෙන කේබල් එක. එයාලගේ. ඊට පස්සේ අපිට පොඩි අර මේකට මොකද ටැග් ගන්න කියන්නේ තමයි. අර බොක්ස් එකට දාලා අතට දාගන්න මේ නාගේ ටැග් එකක් හම්බ වෙනවා. Thank you. මේ තියෙන කේබල් එකක්. ඔක්කොම C type තියෙන්නේ කැම් එකේ. පෝට් ඔක්කොම C type තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට ආයෙ තව හම්බ වෙනවා මේ ලෙන්ස් එකක් එක්ස්ට්‍රා. මම ඒක පෙන්නන්නම් කොහොමද යූස් කරන්න කියලා. මේ කැම් එකට ලෙන්ස් එකක් හම්බ වෙනවා. ඉවර ඔයාලට වෙනම ලෙන්ස් එකක් අපිට හම්බුණා කියලා. මේ තියෙන එක ඒක දැම්මහම අර තියෙන මේක ගොඩක් මේ වගේ ලෙන්ස් ගන්න තියෙනවා මේ කියන්නේ මොකද්ද පේන විදිය වෙනස් වෙන්න මම පෙන්නන්න ඒක මේ වගේ මැග්නට් එකක් තියෙන්නේ මෙහෙම කැමරේට දාපුවම මේ ඒක ඔටෝ අර මැග්නට් එකෙන් මේ වෙනවා ඇත්තටම මේ කැමරා විතරක් ස්ටෑන්ඩ් පැක් එක ගන්නවට වැඩිය මේ
ක්‍රියේටර් කොම්බෝ එක ගන්න එක ලාභයි. මොකද පොඩි ගාණක් එහෙම වෙන්නේ ඒත් මේ ඔක්කොම ඔප්ෂන්ස් ටික හම්බ වෙනවා. මේ පාර 4 එකේ යාලා අප්ඩේට් කරපු තව අයිටම් එකක් තමයි මේක. ෆිල් ලයිට් එක. මේක අපිට ඇටච් කරන්න පුළුවන් කැම් එකේ පිටිපැත්තට මේක ෆ්ලෑෂර් එකක් වගේ. එතකොට අපිට වැඩ කරනවා. ඒක මාර වටිනවා. ලයිට් ටයිම් එකම අපි යන වැඩ. ඔව් ඒක මාර වටිනවා. ඊට පස්සේ මේ පැක් එක මේක නම් අර දැන් 3 එකේ එයාලා වෙනම පවර් පැක් එකක් දීලා බැටරි එකක් දීලා තිබ්බනේ. මේ පාර බැටරි එකක් දීලා නැහැ. හැබැයි අර මේ එයාලගේ අර ට්‍රයිපෝඩ් එක වගේ එක ඇටච් කරන්න ඕන හින්දා මේ අපි පවර් දෙන්න තැනත් එක්ක මේ වගේ පොඩි කෑල්ලක් විතරයි දීලා තියෙන්නේ. මොකද මේ පාර එයාලා කියලා තියෙන බැටරි එක පොඩ්ඩක් ඇඩ්වාන්ටේජ් කරලා දීලා තියෙනවා. මේ තියෙන මැග්නට්ස් අපිට අර මයික් එක ඇටච් කරගන්න මැග්නට් එකයි ක්ලිප් එකයි. ඒකත් පෙන්නමු. ඒකෙත් තියෙන DJI කියලා ගහලා මාර ලස්සන. ට්‍රයිපෝඩ් එක පින්ස් කියන්නේ. ඔව් දෙකක් තියෙනවා. ආයේ මේක මම මේ මැග්නට්ස්. මිනි ට්‍රයිපෝඩ් එකක්. ඔව් මේක තමයි අපි දැන් මේක මෙතනට ගහලා ඇටච් කරන ස්ටෑන්ඩ් එක වගේ අපිට හම්බෙන්නේ ට්‍රයිපෝඩ් එක. මේ තියෙන්නේ ට්‍රයිපෝඩ් එක. මේක අපි මෙතනට මෙහෙම මේකට මවුන්ට් කරන්න ඕනි. මවුන්ට් කරලා කැම් එක ලොක් කරන්න. that's it. ඒක හරිම පහසුයි නේ මේ යූස් කරන්න. ඊට පස්සේ ගලවද්දි මෙතන බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාම ලොක්. හරි. අපි එහෙනම් දැන් පෙන්නන්න ගන්නම් හැම් එකේ වැඩ කිඩ ටික. මේක ඔක්කොම ස්ටිකර්ස් ටික ගලවන්න ඕනි. කැම් එක නම් ඔන් කරගත්තා. මේ පේනනේ අර කාටද කන්නාඩි හම්බුනා වගේ තමයි. නෑ ඒක මාරු. ඒක මාර කියුට් අර අතට මාර ගාන්න තියෙනවා. මේ වගේ තමයි එන්නේ කැම් එකේ. එයාලා මේ පාර දීලා තියෙනවා මේ වගේ ඔප්ෂන්ස් දෙකක්. මෙතන zoom in zoom out කරන්න පුළුවන් බටන් එකක් තියෙනවා. මේකෙන් අපිට කැම් එක ෆ්‍රන්ට් එකයි බෑක් එකටයි මාරු කරගන්න පුළුවන්. මේකෙන් තමයි ජොයිස්ටික් එක කැම් එක කම්පෙයාර් කරනවා නම් තර්ඩ් එකේ නෑ මේ බටන්ස් දෙක. මේක පවර් බටන් එක අපි ඔන් කරන එක. ඊට පස්සේ මේ පැත්තේ දීලා තියෙනවා මේ micro SD කාඩ් එකට මේ කවර් එකක් එක්ක මේ පාර. මොකද 3 එකේ මේක නෑ කවර් එක. ඩිස්ප්ලේ එක අපිට මෙහෙම රොටේට් කරගන්න පුළුවන්. එතකොට කියන්න ඕනි මේක අර මම පෙන්නන්නම් ඔයාලට මට මේ කරන්න. මම කිව්වේ අර මේ ෆිල් ලයිට් එකක් දුන්නා කියලා. ඒකටත් මේ පිටිපස්සේ මේ වගේ චූටි මේකක් තියෙනවා. මෙහෙම මේක දාලා ඇටච් කරගන්න තියෙනවා. මේ වගේ තමයි ගයිස් ලයිට් එක එන්නේ. ඒක මේ ඔයාලට දැන් හරියට පේන්නේ නැතුව ඇති මේ මොකද දැන් එළියෙන් අපි රෑත් වීඩියෝ එකක් දාන්න. ඒක අර අපි normally videos night videos එකකදී low light එකකින් ගොඩක් වටිනවා. ඔව් ඇත්තටම මාර වටිනවා. ඒකෙත් උඩ කස්ටමයිස් කරන්න තියෙනවා මේ මෙහෙම වෝම් ලයිට් එකයි අර තියෙනවනේ මට මන් නම් දන්නේ නැත්නම් ස්ටේජස් වගේ. ඔය ස්ටේජස් තියෙනවා. ඊට පස්සේ අඩු වැඩි කරන්න පුළුවන්. ඒක මාර වටිනවා. ඒක අලුත් ඔප්ෂන් එකක් මේ 4 එකේ එන. ඊට පස්සේ එයාලා මේ පාර 4 එකට දීලා තියෙනවා මේ ඉන්ටර්නල් මෙමරි එකක්. Osmo Pocket 3 එක මම බලද්දි ඒක ඉන්ටර්නල් මෙමරි එකක් නැහැ. මොකද ඒකේ micro SD කාඩ් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ. මෙයාලා මේකේ GB 107ක් දීලා තියෙනවා ඉන්ටර්නල් මෙමරි එකක්. මේ ආයේ තියෙනවා මේකේ ඔප්ෂන් එකක්. මම තාම මේක ස්ටඩි කරන ගමන් ඉන්නේ පෙන්නන්නම්. මේකේ එකක් තියෙනවා අපිට ෆේස් එක මේ මොකද රෙජිස්ටර් කරන්න පුළුවන්. ෆේස් එක රෙජිස්ටර් කරනවා කියන්නේ දැන් හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් ලොකුනේ ක්‍රවුඩ් එකක් ඉන්න තැනක මම චාපාගේ ෆේස් එක රෙජිස්ටර් කරලා කැම් එක ફોකස් කරන්නේ චාපාගේ මූණ විතරයි. ඒ ක්‍රවුඩ් එකෙන්. ඒක මාර වටිනවා. මොකද මේක අර ගොඩක් මහදලා තියෙන්නේ මේ ඔය ට්‍රැවල් ලොග් එතකොට කන්ටෙන්ට් ක්‍රියේටර් කරන කට්ටියටම තමයි. ඒක අලුත් ඔප්ෂන් එකක්. ආයෙ මොකද්ද අපි මතක් කරන් හිටියේ මේ කියන්න ඕන එකක් කියලා.
තව එකක් අර වීඩියෝ එක ඔන් වෙන්න අපිට දෙන්න පුළුවන් සයින්. මෙහෙම මට වටිනවා ගොඩක්. එතකොට වීඩියෝ එක ඔටෝ එයා ඔන් වෙනවා. අපි කැම් එක කොහේ හරි තියලා ඇවිල්ලා මෙහෙම සයින් එකක් දුන්න ගමන් එයා ඔටෝ ඔන් වෙලා වීඩියෝ එක පටන් ගන්නවා. මාර ඉන්ට්‍රෙස්ටිං නේ. ඔව්. ඒ ටික තමයි අනිත් එක වීඩියෝ එකේ මේ දැන් කැමරාව එක සෝරි කැම් එකේ මේ මයික් එකේම අපිට සෑහෙන වටන මේක නැත්නම් අපි වෙනම පිටින් ගත්තොත් ඒකටත් ලොකු ගාණක් වෙනවා. ප්‍රයිස් එක කියමුනේ අපි. මෙහෙ යන්නේ ඩිරාම් වලින් මේක 4 එක කොම්බෝ ක්‍රියේටර් කොම්බෝ පැක් එක යන්නේ 2400. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් දැන් යන විදිහට ඔව් ඩිරාම් එක 86 ඔයාලා එක දැන් යන්නේ 86 මේ දවස් රේට් එක ඔයාලා ඒක පොඩ්ඩක් කන්වර්ට් කරලා බලන්න. අනිත් එක කැම් එක විතරක් ස්ටෑන්ඩඩ් පැක් එක යන්නේ 1950යි ඩිරාම් 2000 අතර තමයි ඒකේ ප්‍රයිස් තියෙන්නේ. මම නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ මේකම තමයි එකපාර ගන්න එක මාර වටිනවා. ඩිස්ප්ලේ එක ගත්තාම මෙහෙම මේ තියෙනවා අපිට කැම් එක මාරු කරගන්න. මෙතන බැටරි පර්සන්ටේජ් එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙතන චේන්ජ් කරගන්න තියෙනවා. ලෝ ලයිට් එකට වෙනම ඒ ඔප්ෂන්ස් ටික මේ දීලා තියෙනවා. මම අර ඔයාලට කිව්වේ මේකේ මේ ෆේස් ඩිටෙක්ෂන් එකක් තියෙනවා කියලා. මේ තියෙන ඔප්ෂන් එක. ඒක ස්ටාර්ට් දෙන්න ඕනේ. ඊට පස්සේ එයා මගේ මූණ රෙජිස්ටර් කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් කැම් එකේ ඔප්ෂන්ස් ටික තියෙන්නේ. අද ඉතින් ඒ ටික තමයි අපි පෙන්වන්න වලට ආවේ. චාපට මොනවද කියන්න තියෙන්නේ? දැන් අපි ඉස්සරහට ඉතින් කරන වීඩියෝස් එන්නේ අලුත් එක්කෙනත් එක්ක. ඔව් අලුත් එක්කන. දැන් අපි ඇත්තටම මේ රෙකෝඩ් කරන්නේත් ඒ කැම් එකේ. එහෙනම් ඉස්සරහට හරිම ක්වොලිටි නේ. ඔව් මාර ක්වොලිටි. එහෙනම් ඉස්සරහට අලුත් වීඩියෝස් එක්ක හම්බෙමු. ඔව් අලුත් එකක් එන්නත් තියෙනවා අපි බලමු. අනිවාර්යෙන්. එහෙනම් බයි බයි. බයි. ජය වේවා.